අද මේ මොකද්ද අපි අරන් වෙලා තියෙන්නේ කියලා බලමු. මේ තියෙන්නේ Android car stereo system වලට support කරන amplifier එකක්. amplifier එකක්. ඒ කියන්නේ ඕගොල්ලන්ට දැනට තියෙන stereo system එකේ sound මදි නම් මේ amplifier එක පාවිච්චි කරන්න පුළුවන්. මේ box එකේ විස්තර ගහලා තියෙනවා. අපි පොඩ්ඩක් බලමු මොනවද ඒක කියන්නේ කියලා. power amplifier එක AB class එක output 4 channel තියෙනවා. load එක 2 ohms. එතකොට 40 watt ගානේ channel 4ක් ගන්න පුළුවන්. 2 ohms දැම්මොත් 80 watt ගානේ channel 4ක් ගන්න පුළුවන්. noise ratio එක decibel 90යි. ඊට පස්සේ මේකේ frequency එක තියෙනවා RCA signal output එකකුත් තියෙනවා. අපි මේක බලමු කොහොමද ඇතුලේ තියෙන්නේ කියලා ඕපන් කරලා. මේකත් මම ඕඩර් කරලා තිබෙනවා AliExpress එකෙන්. බලමු මේකේ මොකක්ද තියෙන්නේ කියලා. මුලින්ම ඉතින් තියෙනවා amplifier එක. මේක සාමාන්‍ය බරක් තියෙනවා මේකට. ඒ වගේම මෙතන wire harness එක තියෙනවා. ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක දැක්කනම් Android car stereo system එකේ ඒ කේබල් එකම තමයි මෙතන තියෙන්නේ. මේක දෙපැත්තෙන් මේක එතකොට මේක mail to mail connector එකක් විදිහට තියෙන්නේ. ඊට අමතරව තියෙන්නේ මේ පොලේ විතරයි. මේකෙත් අර print box එකේ තියෙන විස්තර ටිකම තමයි print කරලා තියෙන්නේ. අපි බලමු මේක කොහොමද කියලා. මෙතන output car connection කියලා ගහලා තියෙනවා. මේ පැත්තේ input කියන big screen. මේ පැත්තෙන් තමයි input එක දෙන්නේ. මෙතනින් output එක. මේ දෙපැත්තෙම තියෙනවා fuse දාලා තියෙනවා protection එකක් විදිහට. එතකොට මෙතන RCA output දෙකක් තියෙනවා. මෙතන left side එකේ මේක right side එකේ output එක තියෙන්නේ. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා volume එක අඩු වැඩි කරන්න. මෙතනත් volume එක අඩු වැඩි කරන්න දීලා තියෙනවා. මෙතන volume එක තියෙන්නේ before the sound. කියන්නේ sound දෙක ඒ කියන්නේ අපි car stereo system එකෙන් enter කරන sound එක තමයි මෙතනින් අඩු වැඩි වෙන්නේ. මේක අඩු වැඩි වෙන්නේ car stereo system එකෙන් out වෙන sound එක අඩු වැඩි වෙන්නේ. ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට වාහනේ සවි කරනකොට මේ පැත්තට මේ කේබල් එක හයි කරලා මෙතනින් තමයි car stereo system එකට connect කරන්න ඕනේ. එතකොට car stereo system එකත් එක්ක දීලා තියෙන connector එක මෙතෙන් හයි කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් තමයි වාහනේ එන signal එක මෙතෙන් හයි කරන්නේ. ඊට පස්සේ මෙතනින් ගන්නවා car stereo system එකට. එහෙම තමයි මේක සවි කරන්න තියෙන්නේ. එතකොට මේ volume එක අඩු වැඩි කරන එක ඕගොල්ලන්ට මෙතනින් නම් මේ වගේ screw නියනකින් තමයි අඩු වැඩි කරන්න තියෙන්නේ. මෙතනත් screw නියනකින් තමයි අඩු වැඩි කරන්න තියෙන්නේ. අපි මේක බලමු මේක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. මෙතන Allen keys 4ක් තියෙන්නේ. Allen keys 4 අයින් කරලා අපි ඇතුළත කොහොමද කියලා පරීක්ෂා කරලා බලමු. ඉවත් කරලා බලමු කොහොමද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන IC එකක් තියෙනවා. මේක සාමාන්‍ය අපි TD IC එක වගේම උනට මෙතන තියෙන IC එක Toshiba IC එක TB29යි 29 කියන IC එක තමයි මෙතන. මෙතන තියෙන IC එක Toshiba TB29 කියන car stereo system වලට වෙන IC එකක් මේකේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා 50k volume control දෙකක්. මේ volume control දෙක තමයි ඔයගොල්ලන්ට කලින් දකින්න පුළුවන් උනේ. මේ විදිහට අපි screw driver එකකින් adjust කරන්න පුළුවන් කියලා කිව්වේ volume controls දෙක. ඊට පස්සේ ඊට අමතරව සාමාන්‍ය විදිහට මේකේ normal capacitors තියෙනවා. මේකේ මොන ගොඩක් SMD components තමයි දාලා තියෙන්නේ. පොඩි සකස් කරන්න වෙන්නේ නැති. ඊට මෙතන ඔයගොල්ලන්ට වෙන ඇති RCA connectors දෙක තියෙනවා. ඒ ටික තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මේක හොඳ heat sink එකක් විදිහට පාවිච්චි වෙලා තියෙනවා. මේකේ casing එක
මේ යුනිට් එකේ ඇතුළත බැලුවොත් ඒ ටික තමයි ඔයගොල්ලෝ දැක් ගන්න තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නව කොහොමත් මේ වගේ IC එකක් දැම්මම වැඩි කම්පෝනන්ට් පාවිච්චි වෙන්නේ නැහැ. ඒනොට මෙතන මට පේන විදිහට මේගොල්ලෝ ප්‍රීඇම්ප් කොටසකුත් යොදාගෙන තියෙනවා වගේ. ඒක තමයි මේ විදිහට මේ කන්ට්‍රෝල්ස් ගොඩක් මේකේ දාලා තියෙන්නේ. අපි එහෙනම් බලමු මේක හයි කරාම කොහොමද සවුන්ඩ්ස් එන්නේ, සවුන්ඩ්ස් වල තියෙන වෙනස කොහොමද කියලා අපි චෙක් කරලා බලමු. මම මේ යුනිට් එක දැන් හයි කරන්න යන්නේ කාර් ස්ටීරියෝ සිස්ටම් එකට. මේ පැත්තට තමයි කාර් ස්ටීරියෝ සිස්ටම් එකට හයි වෙන්න ඕනේ. මම කලින් කිව්වා වගේම දැන් අපි දීලා තියෙන මේල් ටු මේල් කනෙක්ටර් එකේ එක පැත්තට හයි කරලා එහා පැත්ත කාර් ස්ටීරියෝ සිස්ටම් එකට හයි කරන්න ඕනේ. මේක මම අර කලින් වීඩියෝ තිබ්බ 9 inch කාර් ස්ටීරියෝ සිස්ටම් එක. ඊට පස්සේ මේකේ අනිත් පැත්තට අපි පවර් සප්ලයි එක දෙන විදිහට හදාගන්න ඕනේ. මම මෙතන වාහනේ නැතුව මෙතන පිටින් පවර් දීලා සවුන්ඩ් චෙක් කරන්න යන්නේ. මේ කනෙක්ට් වෙන්න ඕනේ වාහනෙන් එන කනෙක්ටර් එක. වාහනෙන් එන කනෙක්ටර් එක දෙන්න සම්බන්ධ කරන්න ඕනේ. එහා පැත්තට තමයි කාර් ස්ටීරියෝ සිස්ටම් එකට සම්බන්ධන වයර් එක සවි කරන්නේ. පවර් දුන්නාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක මේ විදිහට ඔන් වෙනවා. ඔන් උනාට පස්සේ මම සවුන්ඩ් එකක් ප්ලේ කරලා පෙන්නන්නම් කොහොමද මේකේ සවුන්ඩ් එක ඇහෙන්නේ කියලා බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ. මම එක ස්පීකර් එකක් විතරයි සවි කරන්නේ. ස්පීකර්ස් 4ක් මේකට සපෝට් කරනවා කොහොමත් ඔයගොල්ලෝ එක දන්නවා. ඉතින් අපි සවුන්ඩ් එකක් ප්ලේ කරලා බලමු. සවුන්ඩ් එක ප්ලේ කරනකොට මම කලින් කිව්වා වගේම ඕගොල්ලන්ට පුළුවන් මේ වම් පැත්තේ තියෙන එකෙන් ඉන්පුට් සවුන්ඩ් එක අඩු වැඩි කරන්න. දකුණු පැත්තේ තියෙන කන්ට්‍රෝල් එකෙන් පුළුවන් අවුට්පුට් සවුන්ඩ් එක අඩු වැඩි කරන්න. අපි මේ සවුන්ඩ් එක දැන් ඉන්පුට් සවුන්ඩ් එක අඩු වැඩි කරලා බලමු කොහොමද කියලා. ඒ වගේම අපි බලමු අවුට්පුට් සවුන්ඩ් එකත් මේකෙන් අඩු වැඩි කරලා කොහොමද සවුන්ඩ් එකේ වෙනස් වීම කියලා. අපි මුලින්ම දැන් බැලුවේ මේ ඇම්ප්ලිෆයර් එක සවි කරාම තියෙන සවුන්ඩ් එක. ඔයගොල්ලෝ දකින්න ඇති කලින් අපි 150ක් විතර තමයි සවුන්ඩ් එක වැඩි කරලා තිබ්බේ කාර් ස්ටීරියෝ යුනිට් එකේ. අපි දැන් චෙක් කරලා බලමු කොහොමද normal සවුන්ඩ් එක. ඒ කියන්නේ කාර් ස්ටීරියෝ සිස්ටම් එකෙන්ම එන සවුන්ඩ් එක. ඒකෙත් හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. ඒ උනාට කම්පෙයාර් කරලා බලන්න පුළුවන් මේ ඇම්ප්ලිෆයර් එකේ මේකේ වෙනස කොහොමද කියන එක. අපි එකම ඒ වීඩියෝ ඒ ඔඩියෝ එකම ප්ලේ කරලා බලමු සවුන්ඩ් එක කොහොමද කියලා. ඔයගොල්ලෝ සවුන්ඩ් දෙකේ වෙනස පැහැදිලිව පේන ඇති කියලා මට හිතෙනවා. සවුන්ඩ් එක දැන් අපි 75කට විතර වැඩි කරලා තියෙන්නේ. ඒත් අර කලින් සවුන්ඩ් එක වගේ නෑ. මොකද සාමාන්‍යයෙන් මේකෙන් ඩිෆෝල්ට් විදිහට අවුට් වෙන්නේ වොට් 45ක් විතර සවුන්ඩ් එක. එතකොට ඇම්ප්ලිෆයර් එක හරහා ගියා මේක දෙගුණයක් වර්ධනය වෙනවා. එතකොට එක ස්පීකර් එකකින් අවුට් වෙනවා වොට් 90ක වගේ සවුන්ඩ් එක. එතකොට ඒ වගේ 4 ගුණයක් සවුන්ඩ් එකක් මේකෙන් අවුට් වෙනවා. මං හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. ගොඩක් වෙලාවට ඕගොල්ලෝ ලොකු සබ්වූෆර් එකක් වගේ සවි කරනවා නම් මේ වගේ ඇම්ප්ලිෆයර් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේ Android සිස්ටම් එකක් හයි කරලා තියෙන කෙනෙක්ට කිසි කරදරයක් නැතුව මේක කනෙක්ට් කරගන්න පුළුවන්. අන්මතර වයරින් මුකුත් කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට මේක මිලදී ගන්න ඕන නම් link එකක් පල්ලෙහෙන් තියෙනවා. ඒකෙන් කැමති නම් purchase කරන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.